ඔබ ජීවිතයේ යම් තැනක පෙරදුනා කියලා හිතෙනවද? හැමෝම ඔබ දිහා බලලා hina වෙනවා කියලා ඔබට හිතෙනවද? පොඩ්ඩක් ඉන්න. මේ වීඩියෝ අවසාන වෙනකම් බලන්න. අදින් පස්සේ ඔබ පරාජය දකින්නේ ජයග්‍රහණයට යන පාරක් විදිහටයි. මතක තියාගන්න. ලෝකයේ දිනපු හැම මිනිස්සෙක්ම තමන්ගේ ජීවිතයේ කවදා හරි දවසක දරුණු විදිහට පරාජය වුණු කෙනෙක්. පරාජය කියන්නේ ගමනක අවසානය නෙවෙයි. ඒක ඔබේ වැරදි හදාගන්න සහ ඔබව ශක්තිමත් කරන්න ලැබුණු හොඳම අවස්ථාවයි. පරාජය අභියෝගයක් කරගන්න නම් මුලින්ම පරාජය පිළිගන්න. ඒ ගැන පසුතැවෙමින් ඔබේ වටිනා කාලය නාස්ති කරන්න එපා. ඇයි මම පෙරදුනේ කියලා හොඳින් හොයලා බලන්න. ඒ වැරද්ද ඔබේ ජීවිතයේ හොඳම ගුරුවරයා බවට පත් කරගන්න. නැවත උත්සාහ කරන්න. හැබැයි මෙදා පාර කලින්ට වඩා වැඩි සූදානමකින් සහ වැඩි දැනුමකින් යුතුව වැඩේට බැහෙන්න. වැටෙන වාරයක් පාසා ශක්තිමත්ව නැගිටින මිනිහාව පරද්දන්න මේ මුළු ලෝකේ කාටවත් බෑ. ඒක හොඳින් මතක තියාගන්න. ඔබේ පරාජය දෙස බලන මිනිසුන්ට ඔබේ සාර්ථකත්වයෙන් උත්තර දෙන්න. අද විඳින වේදනාව හෙට ඔබේ ශක්තියයි. ජීවිතය දිනන්න කැමතිනම් අදම Mindset LK අපිව ෆොලෝ කරන්න. වැටෙන්න එපා. කොහොම හරි නැගිටින්න.